මේ මාසය මල් මාසයයි. දේවම්මාගේ මාසයයි. සියලුම දේව මැවිලි වලට වඩා එතුමියගේ ජීවිතය හරිම ලස්සනයි. රැය අඳුරු ලොවකට සමාන කළොත් එතුමියගේ ජීවිතය මුළු ලොවම දිදුලවන මණිකකට සමාන කරන්න පුළුවන්. එතුමියගේ ඒ ලස්සන ජීවිතයෙන් සභා මාතාව මිල කළ නොහැකි වූ වටිනාම ත්‍යාගය ලෙස ෂොදෝ ජපමාලය ඩොමිනික් ගුස්මන් තුමාට 1208 වර්ෂයේදී දර්ශනය වෙමින් ජපමාලය බාර දුන්නේ මුළු ලොවම ප්‍රචලිත කරන්නටයි. ඒ ආරාධනය අද අප ඩොමිනිකාන පන්ති වලට ලැබී ඇත. එහි ඵල නෙලා ගන්නට හැකි වී තිබේ. ෂොදෝ ඩොමිනික් තුමා එදා ඇති වූ ඇල්බිජන්සියන් නම් වූ වේද ભેදයට එරෙහිව සටන් කළේද ජපමාලයේ උච්චාරණය කිරීමෙන් ලද ප්‍රබල ආධ්‍යාත්මික ශක්තිය නිසාමය. සුද්ධෝ ඩොමිනික් තුමන් හා සුද්ධෝ ජපමාලයේ අතර ඇති සබඳතාවය එතුමන්ගේ ජීවිත සාක්ෂියම අපට පැහැදිලි කර දෙයි. ගම් නියම් ගම් සිසාරා ධර්මයේ දේශනා කරමින් ගමන්ගත් එතුමන්ගේ එකම ශක්තිය වූයේ ජපමාලයයි. පස්වෙනි පියුක් පාක්ෂාංශයේ ප්‍රකාශ කළ ලෙස 1571 දී ලෙබන්තෝපි බල සම්පන්න මුස්ලිම් හමුදාව ක්‍රිස්තියානි හමුදාව විසින් පරාජය කළේද නොකඩවා සියල්ලන් විසින් ජපමාලය උච්චාරණය කිරීමෙන් බව එතුමන් පවසයි. පවුල් ජපමාලය ආරම්භ කරමින් ගරු පැට්‍රික් පේටන් පියතුමා ප්‍රකාශ කළේ එක්ව යදින පවුල එක්ව සිටී කියාය. මරිය මවුන් සමග එක් ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්නත් එතුමියට ගෞරව කරන්නත් එක්වන්න එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන්ද එකමුතුකමින්ද ක්ෂමා කිරීමෙන් හා සහයෝගයෙන් වැඩි දියුණු වීමට ආදරබර මවක ලෙස එතුමිය සැලසන්නේය. 2002 ඔක්තෝබර් 16 වෙනි දින දෙවන ජ්වාම් පාවුල් පාපතුමා විසින් ආලෝකයේ අභිලාෂ නම් එදා පැවති 15 අන්තයට අමතරව තවත් අභිලාෂක් එක් කරමින් අපව තව තවත් ජේසුස් වහන්සේ වෙත ගෙන යාම සඳහා කටයුතු කළේද එතුමන් තුළ සුද්ධෝ ජපමාලය හා මරියෝත්තමාවන් කෙරෙහි තිබූ ආදර ගෞරවය හේතු කොටගෙන ඩොමිනිකානු පැවිදි පන්තියක් ලෙස අපිදු අපගේ විශේෂ භක්තිය ආදරය සුද්ධෝ ජපමාලය තුලින් දක්වමු. ඩොමිනිකානු පැවිදි පන්ති අතීතයේ පමණක් නොව වර්තමානයේද තම වේද බාර ගැනීමේදී මරිමවුන් තමගේ නම සඳහන් කරන්නට අමතක කරන්නේ නැත. සෙනසුරාදා දිනයන්හි දේව මාතාවන් උදෙසා ගායනා ස්තෝත්‍ර පවත්වන්නේ සුද්ධෝ ඩොමිනික් තුමන්ගේ අධිකාරයේ යමින් දේව මාතා භක්තිය ලොව පුරා ප්‍රචලිත කරන්නට ජපමාලය අධ්‍යාත්මික ආයුධයක් ලෙස පරිහරණය කරමින් ලොව නපුරාගෙන් ජය ගන්නට ක්‍රියාත්මක වෙමි. දේවාශීර්වාදය පතමි.